හොඳයි. තෙරුවන් සරණයි හැමදෙනාටම. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ ධම්මදිශාව වැඩසටහනේ සතිපට්ඨාන සූත්‍රය අපි කරගෙන ආපු කොටසේ බොජ්ජංග වර්ගය ගැන කතා කරා. ඇතරම මේ බොජ්ජංග වර්ගය ගැන කතා කරනකොට අපි මතක් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතය ගත්තට පස්සේ ලෙඩක් දුකක් හැදුනට පස්සේ තමයි අපිට හිත කියන දේ හදාගන්න හරි අපහසු වෙන්නේ. ස්වාමීන් වහන්සේලා විදිහට අපිත් අසරණ වෙන තැනක් තියෙනවා. ඒ තමයි පින්වතුනි කෙනෙක් එකපාරටම ඇවිල්ලා කියනවා මෙන්න මේ අසවල් කෙනා බොහොම අසනීපෙන් ඉන්නේ. එයාගේ ජීවිතේ පවා විශ්වාසයක් නැහැ මොන වෙලාවෙ නැති වේද දන්නේ නැහැ කියලා කිව්වට පස්සේ පින්වතුනි දැන් අපිත් උත්සාහ කරන්නේ ඇත්තටම අඩුම ගානේ සුගතියක හරි හිත පිහිටවන්නනේ. එතකොට සුගතියක හරි හිත පිහිටවන්න ඕන වෙනකොට ඒ දවස්වල බුදුරන් වහන්සේ වැඩ වාසය කරන කාලේ සමහර ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා ඒ ලෙඩ ඇඳේ ඉන්න කට්ටියට මේ සුගතිය ගැන කතා කරනකොට ඒ පිළිබඳ වර්ණනා කරනකොට ඒ ලෙඩ ඇඳවල වල හිටපු මිනිස්සු අනේ මේ මෙහෙම ජීවත් වෙලා නම් ඇති වැඩක් නැහැ. මම මේ නොකනොබී ඉඳලා වෙලා මැරෙන්න ඕන කියලා ඒ මිනිස්සු හිතාමතාම තමන්ගේ ආහාර ප්‍රතික්ෂේප කරලා මරණයටපත් වෙලා තියෙනවා. මෙහෙම මරණයටපත් වුණාට පස්සේ ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලාට දොස් කියනවා මේ හොඳට හිටපු මිනිස්සයව මරාගත්තා කියලා. ඒතර පින්වතුනි ස්වාමීන් වහන්සේලා විදිහට අපිට ශික්ෂාපද පවා තියෙනවා. ඇත්තටම මේ ලෙඩ ඇඳක ඉන්න කෙනෙකුට ඒ ඇත්තටම මරණ මංචකේ ඉන්න කෙනෙකුට ධර්ම දේශනාවක් කරද්දී ලොකුවට මනුෂ්‍ය ජීවිතේ නැති කර ගැනීම සම්බන්ධව එහෙම නැත්නම් මරණයේ ගුණ වර්ණනා කිරීමක් කරන්නට බෑ. හරි. ඒ වගේම හරි පරිස්සමෙන් තමයි මේ ධර්ම දේශනාව කර යුතු යන්නේ. ඉතින් ඕන්ට වඩා සුගතිය ගැන කතා කරන්න ගියොත් සමහර විට ඒ අහන් ඉන්න කෙනා ඇති දැන් ජීවත් වුණා යන්න ඕන සුගතිය කියලා සමහරට සීදී හානි පවා කරගන්න පුළුවන්. එහෙම කට්ටිය ඉන්නවා. එහෙම කට්ටිය ඉඳලත් තියෙනවා. එතකොට පින්වතුනි මෙහෙම තත්වයක් තියෙද්දී සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමකට අසනීප වුණාට පස්සේ කියන්න පුළුවන් වෙන්නේ එක්ක පිරිත් ටිකක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරන් වහන්සේ ගුණ ටිකක් කියන්න පුළුවන්. භාවනාවක් හරි ගුණයක් හරි වඩලා නැති කෙනෙකුට පින්වතුනි මොනවා කතා කරන්නද? නේද? අන්තිම මොහොතේ භාවනාව ගැන කියලා දෙන්නද? ඈ කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් හරීම පුංචි දෙයක් කියලා පොඩ්ඩක් හිත සනසවන්න පුළුවන් එච්චරම තමයි. හැබැයි කල්ැතුවම මේ තමන්ගේ අවිනිශ්චිත ජීවිතය ගැන අවබෝධයෙන් කටයුතු කරපු කෙනා කවදා හරි තමන් මේ මනුෂ්‍යකය අතහැලා දාලා යන්න සිද්ධ වෙනවා කියන එකට පුරුදු වෙලා හිටපු කෙනා ඇත්තටම මොනවා හරි ගුණයක් වඩනවානේ. ඒක දන් දෙනවා. ඒක සීලයක් ආරක්ෂා කරනවා. එහෙම නැත්නම් ආනාපාන සතියේ හරි මොකක් හරි භාවනාවක් වඩනවා. එහෙම කෙනාට පින්වත්නි අන්තිම මොහොතේ හිතන දේවතානුසතියක් හරි මොකක් හරි වඩලා තියෙනවා නම් ඒ යන ස්වාමීන් වහන්සේට පින්වත්නි මහා ලොකු දෙයක් කරන්න නැහැ. පොඩි මතක් කිරීමක් කරන්න තියෙන්නේ. අම්මේ. පුළුවන් නම් දේවතානුසතිය වඩන්න. දේවතානුසතිය වඩන්න කිව්ව ගමන් අනියර තමන් වඩලා තියෙන දේවල් මතක් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා එයාට කරන්න වැඩක් තියෙනවා. එයාට ආපහු පිරිත් කියන්නවත් එහෙම නැත්නම් වෙන දෙයක් කියන්නවත් ඒ කිසිම දෙයක් ඕනේ නැහැ. අම්මේ හුස්ම රැල්ලට හිත තියන් ඉන්න. එයා භාවනා කරලා තියෙනවා නම් ඊට අදාළ ඒකාග්‍රතාවය කියන දේ අඳුරනවා නම් එයාට ආයේ මුකුත් බන්න කියන්න අවසාන මොහොතේ මේ අනිත් හුරතල් කරන්න තමන්ගේ දරුමුණු පුරෝ සනසවන්නේ කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. යන ස්වාමීන් වහන්සේට කියන්න තියෙන්නේ අම්මේ සතිපට්ඨානෙ වඩන්න. බලන්න මොන තරම් ලේසිද මොන තරම් පහසුද. හැබැයි එහෙම පහසු වෙන්නේ ඒ ප්‍රඥාවන්තයෙක් නම් විතරයි.
ඒ ප්‍රඥාවන්තය කල්ැතුම පෙර සූදානමක් සකස් කරන් හිටියා. මගේ ජීවිතය මොන වෙලාවෙ හරි අවසන් වෙනවා. මම භාවනා කරන්න ඕන. මගේ හිත එකඟ කරගන්න ඕන. දැනුම විතරක් පින්වතුනි ප්‍රමාණවත් මදි. තේරෙනවද? දැනුම පිළිහිටට එන්නේ නැහැ. දැනුම තවත් මාන්නයක් ඇති කරගන්න බොහෝ විට කටයුතු කරනවා. ඒ නිසා තමයි අමාරුවෙන් හරි හිත එකඟ කරගන්න උත්සාහ කරන්න මොකක් හරි කමටහනක් ඇසුරු කරගෙන. තේරෙනවද? හිතට පින්වතුනි මතක ඇති මම මේ බොජ්ජංග ධර්මයන්ට ප්‍රවේශයක් ලබා ගන්නේ. ඒක නිසා තමයි කස්සප බොජ්ජංගය, ඒ වගේම චුන්ද බොජ්ජංගය අනාදී වශයෙන් තියෙන බොජ්ජංග ධර්මයන් ඒ භාගතුන් වහන්සේට එහෙම නැත්නම් කාශ්‍යපයන් වහන්සේට දේශනා කරද්දී ඒ හිටපු ස්වාමීන් වහන්සේලාට දේශනා කරද්දී ගිහිල්ලා වෙලා කියන්නේ මොකද්ද? මහා ලොකු මේ පෑ ගණන් කරන දේශනාවක් දෙය තියෙන්නේ. නෑ. ගිහිල්ලා මතක් කරනවා ඒ පනවන ලද්ද ආසනේ වාඩි වෙලා වෙලා ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා භාගතුන් වහන්සේ සති සම්බොජ්ජංගය භාවිත බහුලීකృత කරපු උතුමන් වහන්සේ නම. ස්වාමිනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේ ධම්මිචේ සම්බොජ්ජංගය වඩලා තියෙනවා භාවිත බහුලීකృత කරලා තියෙනවා. ස්වාමිනී භාගතුන් වහන්සේ ප්‍රීති සම්බොජ්ජංගේ භාගතුන් වහන්සේ වඩලා තියෙනවා. මේ විදිහට බොජ්ජංග ධර්ම 7 මතක් කරලා දීලා ඒ ස්වාමීන් වහන්සේ වන්දනා කරලා නැවත තමන් ඉන්න තැනට වැඩම කරනවා. මතක් කරපු ගමන් ඇති මොකද සෑහෙන කාලයක් තිස්සේ උතුමන් වහන්සේලා බොජ්ජංග ධර්මයන් පුරුදු කරලා තියෙනවා, පුහුණු කරලා තියෙනවා. අනේ අර අන්තිම මොහොතේ මතක් කරාට පස්සේ ඒව වඩන්න පුළුවන්. බලන්නකෝ ආරක්ෂාව. තේරෙනවද? ඒ වගේ මේ බොජ්ජංග ධර්මයන් කියලා කියන්නේ පින්වතුනි. දැන් ඒකනේ කට්ටිය කියන්නේ. බලන්නකෝ බොජ්ජංග සූත්‍ර හරිය කෙටිනේ. ඕක ඇහුවා කියලා වෙලා මොකද්ද වෙන්නේ? එහෙමනේ කියන්නේ. ඕක ඇහුවා කියලා අපේ ලෙඩ හොඳ වුණාද? එහෙමත් කියනවා කට්ටියනේ. තේරෙනවද? එතකොට ඒක තමන්ගේ නුවණ මදිකම නිසා ඒ වගේ වචන කතා කරනවා මිසක් ඇත්තටම අවබෝධය නම් අතර තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ උතුමන් වහන්සේලා බොජ්ජංග ධර්ම කියන දේ වඩලා තියෙනවා තමන්ගේ චිත්තසංතානය තුළ. අර එන ස්වාමීන් වහන්සේ මතක් කිරීම විතරයි කරන්නේ. එතකොට පින්වතුනි මේ බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට අපි මේ වෙනකොට සතර සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ දේවල් බොහෝමයක් කතා කරලා අවසන් කරලා තියෙනවා. මේ බොජ්ජංග වර්ගයේ එන්නේ පින්වතුනි ඇත්තරම අවසාන භාගයේ මේ සතිපට්ඨාන සූත්‍රයේ. මේ වෙනකන් අපි ඇත්තරම සම්පූර්ණයෙන් වගේ ඉතුරු කොටස් ටික කතා කරලා තියෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්ම ගැන තමයි අපි අද තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජානාති යතාචානොප්පන්නස්ස ධම්මවිචේ සම්බොජ්ජංග සුප්පාදෝති තංච පජානාති යතාචෝපන්නස්ස ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්යෝති තංච පජානාති ති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි භාගතුන් වහන්සේ බලන්න මේ සතර සතිපට්ඨානය තුලම දේශනා කරන්නේ මේ මොහොතේ ඉපදිලා තියෙන හෝ පවතින යම් ධර්ම ස්වභාවයක් තියෙනවා නම් ඒක දකින්න ඉස්සලා ඒක තියෙන බව හඳුනා ගන්න. ඒක තියෙන බව හඳුනාගත්තට පස්සේ ඒකේ යථාර්ථය එහෙම නැත්නම් ඒකේ පැවැත්ම පිළිබඳව හරියාකාරව අවබෝධයක් Tamanට ඇති වේවි. හරියාකාර වේ පැවැත්ම පිළිබඳව දැක්කොත්
ඒකාන්තයෙන් කලකිරීම නම් ඇති වෙනවා. නොයල්ම නම් ඇති වෙනවා. මිදීම නම් සිද්ධ වෙනවා. තේරුණාද? ඒක නිසා සාංශාරික පුරුදු ගැන පින්වතුනි අද භුක්තානුමෝදනාවක් මං සිද්ධ කරලා තියෙනවා. ඒකත් හැමෝටම අහන්න පුළුවන්. මේ සාංශාරික පුරුදු ඇත්තටම අපි මගහැරලා අලුත් පුරුදු ඇති කර ගැනීම තමයි පින්වතුනි මේ භාවනා කරනවා කියලා අපි මේ කියන්නේ. සාංශාරික පුරුදු ක්‍රියාත්මක වෙනකොට අපි බොහෝ විට ඇලීම සහ ගැටීම ඇති කරගෙන මුලාවටපත් වෙලා දුකටපත් වෙනවා. හැඬීම් වැළපීම් ඇති කරගෙන තව තවත් අසහනයටපත් වෙනවා. අතෘප්තිකර භාවයටපත් වෙනවා. හැබැයි අපි මේ රැල්ල එහෙම නැත්නම් ඒ රිද්මය හඳුනාගෙන ඒ රිද්මය නැති වෙන විදිහට ඒ පුරුද්ද නැති වෙන විදිහට ධර්මානුකූලව අපේ ජීවිත ගත කරනකොට අන්න කාලයක් යද්දී ඒ උණුසුම නැති වෙනවා. ඒ తත්වය පහව යනවා. ඊට පස්සේ අලුත්ම විදිහකට අපේ ජීවිතය ගමන් කරන්න පටන් ගන්නවා. යථා අවබෝධයත් සමග. මම මේ කිව්ව කාරණාව ඔයගලන්ට ඉදිරියේ අපි තවත් සාකච්ඡා කරමු. පිටුදෙන මෙතනදී කියනවා සන්තං වා අජ්ජත්තං ධම්මවිචේ සම්බෝධ්‍යංගං අත්තිමේ අජ්ජත්තං ධම්මවිචේ සම්බෝධ්‍යංගෝති පජානාති. මෙතනදී කියනවා මේ තමන් ළඟ ධම්මවිචේ සම්බෝධ්‍යංගයේ තියෙනවා නම් මා තුළ ධම්මවිචේ සම්බෝධ්‍යංගයේ තියෙනවා කියලා දැනගන්නවා කියලා. තමා තුළ ධම්මවිචේ සම්බෝධ්‍යංගේ නැත්තම් මා තුළ ධම්මවිචේ සම්බෝධ්‍යංගේ නැහැ කියලා දැනගන්නවා කියලා. ඒතර මොකද්ද මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගය? ඉස්සෙල්ලා ඒක දැනන් ඉන්න එපා. ඒක දැනගෙන ඉන්න ඕනේ තමයි. පින්වතුනි මොකද්ද මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගය? අපි පොඩ්ඩක් බලමු. එතකොට මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගය කියලා කියන්නේ පින්වතුනි මේ නිවන් අවබෝධ කිරීම පිණිස. එහෙම නැත්නම් අපි ගත්තොත් මේ සලායතන නිරෝධය කියලා අපි හඳුන්වන මේ නිවන කියන එක. සලායතන නිරෝධය පිණිස පවත්නා වූ ධර්මයන්ගේ ਵਿਚාරණ ස්වභාවය. එහෙම නැත්නම් කල්පනා කරන ස්වභාවය අපි මෙතන කියනවා ධම්මවිචේ සම්බෝධ්‍යංගය කියලා කියනවා. දැන් මේක තේරුම් යයි අපි මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගය ඇතිවීමට හේතු ගැන කතා කරනකොට. අපි මේක ඇත්තටම සිද්ධ කළා තියෙන්නේ පේනවනේ 2024 මැයි මාසේ 4 වෙනිදා. 4 වෙනි අඟහරුවාදා තමයි මීට ඉස්සෙල්ලා අපි මේ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වෙච්ච කට්ටියට මේ කරුණ අලුත් දෙයක් නන් නෙමෙයි. කමන්නේ. අපි මේක නැවත වතාවක් සාකච්ඡා කළා කියලා වැඩි වෙන්නේ නැහනේ. අපි බලමු. අපේ සත්ත ධම්මා ධම්මවිචේ සම්බෝධ්‍යංගස උපාදාය සංවත්තಂತಿ. පරිපුච්ඡගතා වත්තු විසිත කිරේතා ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජන පඤ්ඤාන්ත පුද්ගල සේවන ගම්බීර ඥානචර්ය පච්චේකනතා තදදි මුත්තතා කියලා ඔන්න කරුණ ටිකක් තියෙනවා. හරිද? ඒතකොට දැන් මේක අහලා තියෙන බව ඇත්ත. එතකොට කොහොමද මේ සතිපට්ඨානයත් එක්ක මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගය කියන කාරණාව ගලපා ගන්නෙ? ඒක තමයි අපි අලුතෙන් කතා කරන්නේ. ඊළඟට මෙතන කියනවා මේ ධර්ම හතක් තියෙනවා මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගයාගේ ඉපදීම පිණිස. හරිද? පළවෙනි එක තමයි මොකද්ද? පරිපුච්ඡිගතා. මොනවද මේ පරිපුච්ඡිගතා කියලා කියන්නේ? ස්කන්ධ ආදී ධර්මයන් පිළිබඳ ਵਿਚාරණ බව. දැන් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. පේනව නේද? නැවත නැවත සාකච්ඡා කටයුතුයි. තේරෙනවද? තමන් අනේ ඔක්කොම තේරෙනා වගේ අහන් ඉඳලා හරියන්නේත් නැහැ. නැවත මොනවාද සානස පංච උපාදානස්කන්ධ මොනවාද සානස කියලා වෙලා සාකච්ඡා කරන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඇතරම පටිසමුපාදය කියන්නේ මොනවද? මේ විදිහට අහන්නට ඕනේ. ඒ ධර්ම සාකච්ඡා සිද්ධ කරනකොට අන්න තමන්ට ඒ පිළිබඳ ආසාවක් කැමැත්තක් උපදිනවා. පැහැදිලිනේ? එතකොට
මෙන්න මේ ස්කන්ධාදී ධර්මයන් පිළිබඳ ਵਿਚාරණ ස්වභාවය ඇති වෙනකොට ඒ කෙනා තුල ධම්මවිචේ සම්බොජ්ජංගේ උපදිනවා. ඒ කියන්නේ මේ නිවන් පිණිස එහෙම නැත්නම් අතහැරීම පිණිස පවත්නා වූ ධර්මමය මානසිකාරයක් හට ගන්නවා. ඊළඟ කියනවා මේ වත්තු විසද කිරේතා වස්තු විසද කිරේතා කියලා වෙලා තියෙනවා. පාලියෙන් වත්තු විසද කිරේතා කියලා කියන්නේ. එතකොට ආධ්‍යාත්මික බාහිර වස්තුන් පිරිසිදු කර ගැනීම කියලා තියෙනවා. දැන් මේ පිරිසිදු වීම කියන එක ඇයි මෙතනදී පැහැදිලි කරන්නේ? හරිද? දැන් පින්වතුනි අපේ හිතේ ඒකාග්‍රතාවය එහෙම නැත්නම් සමාධිය ඇති වෙන්නට අනිවාර්යෙන් මේ පිරිසිදු භාවය කියන දේ ඕන. අපිරිසිදු වෙන්න හිතන ඕන්ට වඩා පිරිසිදු වෙනවා කියලා කියන්නේ සුවඳ විලවුන් අරවා මේවා ඔක්කොම ගහගෙන ඉන්නවා කියන එක නෙමෙයි. අනවශ්‍ය විදිහට අපේ ශරීරයේ සුවඳවත් කරගන්නෙත් නැතුව, ඒ වගේම දුගඳ හමන විදිහට ජීවත් වෙන්නෙත් නැතුව, වටේ පිටේ සුද්ධ පවිත්‍ර කරගෙන පිරිසිදු භාවය පිවිතුරුව තමන් කටයුතු කරනවා නම් ඒ දේවල් නිසා නහයට දැනෙන ඒ ගඳ සුවඳ නිසා හිතේ ඇතිවෙනා වික්ෂිප්ත භාවය නැති වෙනවා. ඒ වගේම ඒ දේවල් නිසා හිතේ ඇති වෙන ගැටීම් වගේ දේවල් නැති වෙනවා. එතකොට පින්වතුනි තමන්ගේ හිත පිරිසිදු වෙන්න තමන්ට ඇලීම් ගැටීම් කියන දේ අඩු වෙලා යනවා. ඒකට හේතුව තමයි ඇලීම සහ ගැටීම කියන තත්ත්ව දෙක තුලදී එතනදී හරි වැරද්ද කියන දේ වැටහෙන්නේ නැහැ. ප්‍රඥාව කියන දේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක එතකොට අර සියුම් සියුම් කරුණු කාරණා සම්බන්ධවත් අපි ඇලෙනකොට ගැටෙනකොට අනේ කොච්චර සුවඳක්ද? මං අද හරි සුවඳයි. යනාදි වශයෙන් ඒ ඇලෙනකොට ගැටෙනකොට අන්න තමගේ ප්‍රඥාව පිහිටන්නේ. ඒක නිසා ඒ අනවශ්‍ය පිරිසිදුකමක් නෙමෙයි සාමාන්‍යයෙන් ඇත්තරම බාහිර සහ අභ්‍යන්තර වස්තුන් පිරිසිදු කර ගැනීම කියන දේ අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් සම කර ගැනීම. මේකත් පින්වතුනි ඇත්තටම වැදගත්. අපි කොච්චර ස්වාමීන් වහන්සේ අපි භාවනා කරනවා. ස්වාමීන් වහන්සේ අපි මෙච්චර දේවල් කරනවා කියලා කිව්වට සමහර වෙලාවට පින්වතුනි අපේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන දේ සමබර වුණේ නැත්තම් උදාහරණයක් විදිහට එක අන්තයකට ඇදිලා යනවනේ නේද? ශ්‍රද්ධාව වැඩනොත් එimhe හැම දෙයක් ඕන්ට වඩා අල්ලගෙන ඊට පස්සේ පේන හැම ගහකටම වදින්න යනවා. පේන හැම ගලකටම වන්දනාමාන කරන්න යනවා. නේද? හැම දෙයක්ම ඒ දේවල් කර කර ඉන්නවා. ප්‍රඥාව වැඩෙන විදිහට කටයුතු කිරීමක් ඇත්තේ නැහැ. ප්‍රඥාව ඕන්ට වඩා වැඩනොත් ශ්‍රද්ධාවක් නැත්නම් ඒ පුද්ගලයා කපට වෙනවා කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවා. භාවනා කරන්නේ නැතුවම කල්පනා කරනවා භාවනා කළා ඇති වැඩක් නැහැ. දන් දීලා වැඩක් නැහැ. චේතනහම්බික්කේ කම්මං වදාමිනේ. නේද? ඒක නිසා ගෙදර ඉඳලම ඔය මොනවා හරි කරගෙන ඉන්නවා. ඔය කියන කට්ටිය ස්වාමීන් වහන්සේ මං අතින් නම් පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් මට බයක් නැහැ. ඒතකොට සීලයක් ආරක්ෂා කරනවද නැහැ? සීලයක් ඕනේ නැහැ. අන්න ශ්‍රද්ධාවක් නැහැ. ප්‍රඥාව නම් හැදිලා තියෙනවා. එතකොට ප්‍රඥාව වැඩි වෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම අතහැලා දාලා භාවනා කරයි කියලානේ. නෑ එහෙමත් නෑ. ඒ ප්‍රඥාව පින්වතුනි පාවිච්චි කරනවා තමන්ගේ භෞතික දියුණුව පිණිස. ඒ ආධ්‍යාත්මික හොයන එක පැත්තකින් තියලා භෞතිකය හොයන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වාද විවාද කරන්න එක පාවිච්චි කරනවා. මොකද ලාභ කීර්ති ප්‍රශංසා මේ ගලාගෙන එනවනේ ප්‍රඥාවන්තයාට. හරිද? එතකොට හරිම ලේසියෙන් එයා ලාභයන්ට ගොදුරු වෙනවා. නුවණ නැතියන් වර්ජනය කිරීම. මේක නම් ඇත්තටම වැදගත්. කෙනෙක් හිතන එහෙම හොඳ නෑනේ සාංශ හැමෝටම සමව සලකන්නට ඕනේනේ. නෑ පින්වතුනි ඒක එහෙමම තමයි. මම දැකලා තියෙනවා මගේ ජීවිතේ ඇත්තටම පින්වතුනි හිතන්නකෝ මම මේ කියන කාරණාව තේරුම් ගන්න හොඳේ. දැන් ඔය මේ අපි දන්නවා ඔය කුටි සේනාසනෙම හදද්දි පින්වතුනි මේ විවිධාකාර බාසොන් නැහැලා ගෝලයෝ ඉන්නවනේ. හරිද? දැන් මේ කට්ටිය එනකොට විවිධාකාර තරාතිරම කට්ටිය ඉන්නවා.
එක දවසක් පින්වතුනි ආවා බොහොම මිටි. හැබැයි රැවුල එහෙම තියෙනවා. බැලූ බැලමට හරීම මේ වයසින් අඩු ළමෙක් වගේ කෙනෙක්. බැලූ බැලමට හරීම ලදරු. එහෙම නැත්නම් හරිය පොඩි පොඩි ළමෙක් වගේ තමයි පේන්නේ. ඉතින් මට ටික වෙලාවක් යද්දි මේ තේරුම් ගත්තා බීඩි එහෙම ගහනවා. ඉතින් මම තේරුම් ගත්තා මේ පොඩි කෙනෙක් නෙමෙයි. මේ ලොකු මිනිස්සෙක්. හැබැයි කයෙන් හරි පොඩි. දැන් මම ඒක තේරුම් ගත්ත ගමන් මම කල්පනා කළා දැන් මේ කය පොඩි වෙලා ඉපදෙන්නේ මොකක් නිසාද? බොහෝ විට වෙනතුනි අර සිල්වන්ත ගුණවතුන්ට ගරහා කිරීම ඊට පස්සේ ඕන්ට වඩා තමන් උසස් කොට සලකලා අර අනිත් අය පහත් කොට සැලකීම හේතු කරගෙන මේ කර්මය විපාකයක් විදිහට පැමිණලා තියෙන්නේ. ඒකනේ මේ අනිත් අයට වඩා මේ ශරීරය කුඩා වෙලා ඉපදිලා තියෙන්නේ. ඉතින් මට ඕක එකපාරටම හිතුණා මෙයා දැන් මේ සාංශාරික පුරුදු නෙමෙයි ඉන්නේ. අනිවාර්යෙන් මෙයා අනිත් අයට අනිවාර්යෙන් සෞතු විදිහට කතා කරන කෙනෙක් වෙන්නට ඇති කියලා. මම නිකන් දැක්ක හැටිම මට හිතුන ගමන් හිතෙච්ච දෙයක්. හිතුවා වගේම පින්වතුනි මේ විදිහම තමයි. එතන ඉන්න හැමෝටම මොනවා හරි වචනකින් හරි නින්දාවක්මයි කරන්නේ. හරිද? Tamanට වඩා වැඩිහිටි ඔය මේ මිනිස්සයා ඉන්නේ ඇත්තටම මේ අත්වැඩට. හැබැයි තමන්ගේ බාසුන් හැටත් ඒ වගේම මේ අනිත් වැඩ කරන හැමෝටම මොනවා හරි දෙයක් කියලා බයිනවා. මොනවා හරි දෙයක් කියලා මේ පාචල් කරනවා. මොනවා හරි දෙයක් කියලා එලා නිඳා කරනවා. හරීම සවුත් විදියට. මට හිතුණා අනේ මේ කර්මයේ එන හැටි මේ කර්ම වේගේ එන හැටි පුරුද්ද නේද මේ කියලා. ඒ වගේ පින්වතුනි අර නුවණ නැති අය හරිද ප්‍රඥාව නැත්තම් හරිම අමාරුයි කටයුතු කරන්න. ප්‍රඥාවන්තයන් එක කටයුතු කරනවා වගේ නෙමෙයි. පොඩි දෙයකටත් නුවණ තියෙන කෙනා නොගැටෙන තැන මේ අර කෙනා ගැටෙනවා. අර කියන්නේ නේද? දෙවියන් අඩේ තියෙන බය තැන මෝඩයන් බඩ බිනුම් ගහනවා වගේ කියලා කියනවා. දෙවිවරු දන්නවා මෙතන සුදුසු නෑ කියලා. මේ දේ කරන්න හොඳ නෑ කියලා. මෝඩයා මොකද කරන්නේ? අනේ මේ ගෑනු වගේ. ඉතින් එහෙමනේ කියන්නේ නේද? බයිනකොට අනේ ඕවා මොකද්ද මේ අපි වගේ කට්ටියට ඈ මේ මං කල්ලා පෙන්නන ඔය කාටවත් බැරි දෙය කියලා තමයි ඔක්කොම බාරගන්නේ. ඉතින් ඇත්තටම එතනදී සිද්ධ වෙන්නේ පින්වතුනි අර නුවණ මදිකම නිසා තමයි මේ මනුස්සය සර්කස් දක්වන්නේ. අනිත් අයට රැස් පෙන්නන්න පටන් ගන්න. හැබැයි ප්‍රඥාවන්තයා කියන කෙනා ඊට වඩා ආත්පසින් වෙනස්. එයා අර දුර දකිනවා. දුර දැකලා තමයි කටයුතු කරන්නේ. ඒතර අනිවාර්යෙන් නුවණ නැති කට්ටිය නම් වර්ජනය කරන්න ඕන. කොච්චර තමන්ගේ සහෝදරයෙක් වුණත්, කොච්චර තමන්ගේ ඥාති හිත මිත්‍රාදීක වුණත්, කොච්චර තමන්ගේ මිතුරෙක් වුණත් නුවණ නැත්තම් ඈතින් තියාගන්න. සැනසීමක් නැහැ. තමන් මොන දේ කරන්න හැදුවත් සැනසීමක් නැහැ. නුවණ තියෙන අය සේවනය කරන්නට ඕනේ. ගැඹුරු ධර්ම කාරණා පිළිබඳ අවබෝධයක් ඇති ඒ වගේම සිල් ගුණ පුරන අය ඇසුරු කළාට අපිට පාඩුවක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඇසුරු කරන්නට ඕනේ. ගැඹුරු ස්කන්ධ ආදී තැනි පැවති ප්‍රඥා ප්‍රභේදයන් ප්‍රත්‍යක්ෂා කිරීම. එතනදී පින්වතුන් ඇත්තටම ඔය දැන් පංච උපාදාන ස්කන්ධ පිළිබඳව දැන් තමන් ඇති කරගෙන තියෙනවා නම් යම් ප්‍රඥාවක්. හරිද? අවබෝධයක් ඇති කරගෙන තියෙනවා නම් එහෙම නැත්නම් විපස්සනා ඥාන පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් තමන්ගේ අත්දැකීම් තියෙනවා නම් ඒ දේවල් ගැන නැවත නැවත කල්පනා කරලා තමන්ගේ හිත ඇත්තටම තමන්ට තියෙන ප්‍රශ්න නැති කර ගන්නට ඕනේ. තමන්ට තියෙන ගැටලුකාරී තැන් නැවත නැවත තමන්ගේ අත්දැකීම් සමග සංසන්දනය කරලා ඒව නැති කරගෙන භාවනාව ඉදිරියට යෑමක් තමයි මෙතනදී කතා කරන්නේ. ධම්මවිචේ සම්බෝධ්‍යංගිරේ නැමුණු හැරුණු බර වූ සිත් ඇති බව. ඕනෑම දෙයක් කරන්න ඒකට කැමැත්තක් තියෙන්නට ඕනේ. ඒ වගේ පින්වතුනි මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගේ ඇති වෙනටත් කැමැත්තක් ඇති කරගන්නට ඕනේ. තේරෙනවද?
එතකොට පින්වතුනි අපි කිව්වා ධම්මවිචේ සම්පොච්චංගය කියලා කියන්නේම අර කලකිරීම එහෙම නැත්නම් මේ ස්කන්ධ ආදීගේ යථාර්ථය පිළිබඳව විචාරණ ස්වභාවය හිතේ. එතකොට තමන් තුළ ඒ ධර්මයන් පිළිබඳව අවබෝධයක් නැත්නම් අන්න තමන් තේරුම් ගන්නවා මාතුළු ධම්මවිචේ සම්පොච්චංගය නැහැ. අපි ගත්තොත් එහෙම එතනදී මෙතනදී කියනවා පේනවාද තමන් තුළ නැති ධම්මවිචේ සම්පොච්චංගය මාතුළු ධම්මවිචේ සම්පොච්චංගේ තියෙනවා කියලා දැනගන්නවා තමන් තුළ තියෙනවා නම් නැත්නම් නැහැ කියලා දැනගන්නවා. ඒ වගේම තමන් තුළ මෙච්චර වෙලා ධම්මවිචේ සම්පොච්චංගේ තිබ්බේ නැහැ කියලා දන්නවා නම් අන්න උපදින්නට එයා හේතු සකස් කරනවා. හරිද? ඒ වගේම එයා දැනගන්නවා ඉපදුනා වූ ධම්මවිචේ සම්පොච්චංගේ වැඩිමින් පරිපූර්ණත්වයට පැමිණුණා කියලා. දැන් මේ බොජ්ජංග කියන එක පින්වතුනි දැන් ඔන්න උදාහරණයක් විදිහට දැන් අපි ඒක අන්තිමට කතා කරනවා. මේ බොජ්ජංග ධම්මවිචේ කියන දේ හැම තැනකම සුදුසුද? ඒක තමයි ඊළඟට අහන්න ඕන. හැම තැනකදීම සුදුසු නෑ. තේරෙනවද? බොජ්ජංග වැඩි යුතු කාලයක් තියෙනවා නොවැඩි යුතු කාලයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් හිතන්න අපේ හිත වික්ෂිප්තයි. භාවනා කරද්දී ඔන්න හිත හොඳටම වික්ෂිප්තයි. ඒ වෙලාවේ අපි නැවත නැවත තව ධර්ම කාරණා මෙනෙහි කරන්න කිව්වොත් මොකද වෙන්නේ? හිත සංසිඳනවද? නෑ. තව වික්ෂිප්ත වෙනවා. තමන් කල්පනා කරන්නේ මොකද්ද? අන්තිමට කෙලවර වෙන්නේ මොකෙන්ද කියලා හිතා ගන්නවත් බෑ. පැහැදිලිද? එතකොට ඒ වගේ වෙලාවක අන්න පස්සද්ධි සම්පෝඥංගේ උපේක්ඛා සම්පෝඥංගේ වගේ දෙයක් තමයි වඩන්නට ඕනේ. ඒවා අපි කතා කරනවා ඉස්සරහට. ඕන්ට වඩා හිත වික්ෂිප්තයි නම් අනේ කමක් නැහැ කියලා වෙලා හිත උපේක්ෂාත්මක කරගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට තමයි අන්න ආපව Tamanට පාලනය කරන්න පුළුවන් මට්ටමට හිත පැමිණෙන්නේ. තේරුණාද? හරි. අපි දැන් ඊළඟ ටිකත් කතා කරගෙන යන අන්තිමට ඕක ගැන සාකච්ඡා වෙනවා. සන්තං වා අජ්ජත්තං විරිය සම්පෝඥංගං අත්තිමේ අජ්ජත්තං විරිය සම්පෝඥංගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං විරිය සම්පෝඥංගං නත්තිමේ අජ්ජත්තං විරිය සම්පෝඥංගෝති පජානාති. ඔය විදිහටම කියනවා. තමා තුළ වීර සම්පෝඥංගේ තියෙනවා නම් ඒ තමා තුළ වීර සම්පෝඥංගේ තියෙනවා කියලා හඳුනා ගන්නවා. තමා තුළ වීර සම්පෝඥංගේ නැත්තම් තමා තුළ වීර සම්පෝඥංගේ නැහැ කියලා හඳුනා ගන්නවා. අපි පින්වතුනි මේකත් මීට ඉස්සර සාකච්ඡා කරලා තියෙනවා. අපි බලමු. හ්ම් හරි. එතකොට හොඳයි. ඔන්න දැන් වීර්ය සම්පෝඥංගේ ගැන කතා කරනකොට ඔන්න මෙතනදී තවත් කරුණු කාරණා ටිකක් තියෙනවා. මහණේ ආරම්භ ධාතුව කියලා වීරයක් තියෙනවා, නික්කම ධාතුව කියලා වීරයක් තියෙනවා, පරක්කම ධාතුව කියලා වීරයක් තියෙනවා. දැන් මේවා අහලා තියෙනවානේ. අපි බලමු මොකද්ද වෙනස කියලා. වීර්ය සම්පෝඥංගේ ඉපදීමද උපන් වීර්ය සම්පෝඥංගේ වැඩිම හා පරිපූර්ණ වීමටද මේ වීරයන් පිළිබඳව කරුණු අනුව මෙනෙහි කිරීම බහුල බව හේතුවක් වෙනවා කියලා මෙතන තියෙනවා. හරිද? වීරයන් පිළිබඳව මේ ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ වීරයන් පිළිබඳ කරුණු සහිතව මෙනෙහි කිරීම වීර නූපන්නා වූ වීරයන් ඉපදීම පිණිස හේතුවක් වෙනවා. එතකොට මොකද්ද මේ ආරම්භක ධාතු යනු යම් කිසිවක් ගැන පළමු පටන් ගන්නා වීරය ඕනම දෙයක් මුලදී පටන් ගන්නවා නම් ඒකට කියන ආරම්භක ධාතු කියලා. ඊළඟට කියන යම් කිසිවක් පටන්ගෙන කරගෙන යන කල්ලි සමහර විට අලස බව ඇති වේ. ඒ ඇති වූ කල්ලි එයින් නැගීම් වශයෙන් නැවත නැවත ගන්නා වීරය නික්කම ධාතු කියලා කියනවා. අලස වෙනවා ටික වෙලාවක් යද්දී එපා වෙනවා නෑ නෑ කමන්නේ
මම මේක දිගටම කරන් යන්න ඕනේ කියලා කල්පනා කරලා අන්න නික්කම ධාතුව ඇති කර ගන්න එකට කියන නික්කම ධාතුව. ඊළඟට අවසානයේ දක්වා ඒක කරගෙන යනවා. හොඳේ. ඊළඟට පරක්කම ධාතුව කියලා කියන්නේ එක් දෙයක් සිදු කොට එයින් නොනැවතී කළ යුතු දෑ එකින් එකට කරගෙන ඉදිරියට යන ස්වභාවය පරක්කම ධාතුව කියලා කිව්වා. හරිද? ඉතින් නම් ටිකක්. වීරයේ ස්වභාවය. සමහර කට්ටියට ආරම්භක ධාතු නැහැ. තව කවුරු හරි පටන් ගන්නකම් ඒගොල්ලෝ ඉන්නවා. සමහර කෙනෙක් පටන් ගන්නවා හැම දෙයක්ම කොට උඩ බාගෙට ගගහ ඉන්නවා. සමහර කෙනෙක් වැඩක් කළා ආපහු පැත්ත පලාතේනේ ආපහු කවදාකවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. කුසලයක් වුණත් කරන්න පිඟුතුනේ මේ ආරම්භක නික්කම සහ පරක්කම ධාතු කියන ඒවා අත්‍යවශ්‍ය වෙනවා. ඔන්න විරේ සම්පෝඥයගේ ඇති වෙනට හේතු කාරණා 11ක් තියෙනවා. බලන්න. අපාය ගැන හිතෙන බව. දැන් මේ Taman තේරුම් ගන්න ඕන පින්වතුනි හැමෝටම මේ 11ම අවශ්‍ය නැහැ. Tamanගේ හිතට ගොඩාක් සමීපව දැනෙන එහෙම නැත්නම් කලකිරීම හෝ දුක ඇති වෙලා වහාම මම මේ භාවනා කළ යුතුයි කියලා හිතෙන මොකක් හරි හේතු කාරණාවක් තියෙනවා. හොඳට බලන්න Taman ඇත්තටම සමීප හේතුව මොකක්ද කියලා. ඒ හේතුව හඳුනාගත්තොත් අවශ්‍ය වෙලාවට Taman තුල වීරය ඇති කරගන්න පුළුවන් වෙනවා. අපාය ගැන හිතන බව. Taman අහලා තියෙන විදිහට මේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ ගැන ඇත්තටම කල්පනා කරන්නට ඕනේ. නිරය ගැන කල්පනා කරන්නට ඕනේ. ඒව ගැන කල්පනා කරනකොට අනේ මේ මනුෂ්‍ය ජීවිතය මොන තරම් පුංචි කාලයයිද අපි ගත කරන්නේ. ඒ නිසා මම හිසගිනි ගත්ත කෙනෙක් හිසගිනි නිවා ගන්නාක් මෙන් වහාම නිවන් අවබෝධ කිරීමටම වෙර දරන්න ඕනේ කියන අදහස ඇති කර ගන්නවා. තේනවද? මම අර දේශනාවේදීත් කිව්වා ඇත්තටම පින්වතුනි තලගොයෙක් හරිද? තලගොයෙක් ඒ ගෑනු සතා ඇවිල්ලා වෙලා ගුලක් හාරලා බිත්තර දානවා. පිරිමි සතා ඇවිල්ලා ඒ ගුල හාරලා අනේ බිත්තර කනවා. තමන්ගේම වර්ගය. නැවත ගෑනු සතා ඇවිල්ලා ඒක වහනවා. අරුව අනිත් එක ඇවිල්ලා වෙලා ඒ ටික කනවා. බිත්තර ගොඩාක් දාලා පිංගුතුනි දුකේ බෑ. ඇත්තටම බාසුන් නැහැලා ඇවිල්ලා කියනවා අනේ සායනන්ස බලන්නකෝ අර තලගොය ඇවිල්ලා බිත්තර ටික ඔක්කොම කනවනේ. එළිය ඉඳන් බලද්දී බිත්තර පේනවා මං හිතන්නේ අඩුම ගානේ ඔව් බිත්තර 40ක්වත් ඇති. හරිද? ඔක්කොම කනවා. ඔක්කොම කාලා දානවා. බානේ අම්මට මන් දන්නේ ඒ තලගොයාට ඒක වැටහෙනවා නම් කොච්චර දුකක් දැනෙනවද නේද? තමන්ගේ දරු සෙනෙහස කියන එක තිරිසන් සතාටත් තියෙනවනේ. පින්තුනේ හරි පුදුම දේවල් හොඳේ. දැන් අර අපි සාමාන්‍යයෙන් කතා කරනවනේ මේ තිරිසන් ලෝකෙ ඉපදුනාට පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න හරි අපහසුයි කියලා. හැබැයි ඕගොල්ලෝ ඔය ධර්මදේශනා ශ්‍රවණය කළා නම් භුක්තානුමෝදනාවල අපි කතා කළා ඒ තිරිසන් සත්තුන්ගේ තියෙන ඒ තමන්ගේ සහෝදරයෝ පිළිබඳව. එහෙම නැත්නම් තමන්ගේ ඒ කියන්නේ දරුවෝ පිළිබඳව ඒ ඇතිවන කරුණාව මෛත්‍රිය හේතු කරගෙනත් ඒගොල්ල සුගති ඉපදෙනවා කියලා සඳහනක් තියෙනවා. තේනද? ඔය සප්තසූරියුග් ගමන වගේ සූත්‍රවල. බලන්නකෝ තිරිසන් ලෝකෙ ඉපදුනත් ඒගොල්ලෝ තියෙන කරුණාව මෛත්‍රිය ඒගොල්ලන් සුගති ඉපදෙන්න හේතුවක් වෙනවලු. පැහැදිලිද? ඉතින් හරි පුදුමයිනේ. එතකොට මම දැකලා තියෙනවා මේකද සමහර ගෙවල් වල ඒ බල්ලට කියලා වෙනම පිරිකර පූජා කරන තැන් තියෙනවා. ඒ බල්ලාගේ අත් දෙක ඒ ස්වාමි දිනිය ඒ බල්ලව අරගෙන ඇවිල්ලා ඒ බල්ලාගේ අත් දෙකට තියලා ස්වාමීන් වහන්සේට පූජා කරනවා. අනේ ඊළඟ ජීවිතේ හොඳ මේ මනුෂ්‍ය ජීවිතයක් හරි සුගතිය හරි ඉපදේවා කියලා. බානුගේ කල්යාණ මිත්‍රත්වයේ මොකක් හරි හේතුවකින් මේ බල්ලටත් ඒ කරුණ වැටහිලා උපාදානය සකස් වුණොත් බොහෝ විට සුගතිය තමයිනේ. තමන්ගේ කුසලයේනේ ඒ උපාදානය එන්නේ. උට වැටෙන විදිහට ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ පින්වතුනි කෙසේ හෝ ඒවා මේ නිරය තිරිසන් പ്രേත අසුර කියන අපායේ
තියෙන භයංකාර භාවය මතක් කරනකොට යාට නැති වීරයක් උපදිනවා කියන එක මතක් කරන්නට ඕනේ. වීරයේ අනුසස් දක්නා බව. Tamanට කන්න බොන්න පවා පිංගුතුනි. කොච්චර එළවලු, පළතුරු ඕන තරම් දේවල් තියෙනවා. හැබැයි Tamanට ඒවා හදාගන්න තේරෙන්නේ නැත්නම් එහෙම නැත්නම් හදාගන්න හිතෙන්නේ නැත්නම් සමහරට කුසගින්නේම ඉන්න හිතෙනවා. කුසගින්නේම ඉන්න හිතෙනවා. වතුර ටික තියෙනවා. හැබැයි නැගිටලා ගිහිල්ලා බොන්න වීරයක් නැත්තම් නේද? ආයි කිසිම සැනසීමක් නැහැ. කියන වතුර ටිකක්වත් බොන්න හිතෙන්නේ නැහැ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගමන් මඟ ප්‍රත්‍යක්ෂා කරන බව. මේක අර කියන්න තියසලා පින්වතුනි මේ අපි කතා කරනවානේ ඔය මත්ද්‍රව්‍ය සම්බන්ධව. ඔය මත්ද්‍රව්‍ය ගත්තට පස්සේ සමහර අයට මේ අඩි 2යි යන්න තියෙන්නේ. ඒ වතුර වීදුරුවක් අරගෙන කන්න ශක්තියක් නැහැ පින්වතුනි. නේ? වීරය කියලා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා හිතා ගන්න. ඉතින් වීරය අනුසස් කතා කරනකොට අන්න Tamanට නැති වීරය උපදිනවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන් මඟ ප්‍රත්‍යක්ෂා කරන බව. ඔය පින්වතුනි හිතන්න දැන් අප ඔය සත්බුදු රජාණන් වහන්සේලාට වන්දනා කරනකොට නිකම්ම වන්දනා කරන්නේ නැතුව අපි විපස්සී බුදුරන් වහන්සේට හිතන්නකො හඳුන් කූරු ටිකක් හරි පත්තු ගන්නකොට ඒ එක මේ බුදුරන් වහන්සේ නමකට එක හඳුන් කූරක්. ඒ උතුමන් වහන්සේගේ ධර්මයට එක හඳුන් කූරක්. ඊට පස්සේ සංඝයාට එක හඳුන් කූරක්. ඒ කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නයටම ඇත්තට මෙහිම වෙන් කළා පූජා කරනකොට දිගටම පූජා කර ඇවිල්ලා. විපස්සී බුදුරන් වහන්සේ ඊට පස්සේ සික්කී බුදුරන් වහන්සේ ඊට පස්සේ වෙස්සබෝ බුදුරන් වහන්සේ මේ අනාදි වශයෙන් සත්බුදුරන් වහන්සේලාට ඇත්තරම පූජා කරගෙන ඇවිල්ලා පින්වතුනි ගෞතම බුද්ධ ශාසනයේ සංඝරත්නය කියලා කියනකොට හරිද? ඒ කියන්නේ දැන් සංඝරත්නය තමයි ශ්‍රාවකයන් නියෝජනය කරන්නේ. දැන් ඕගොල්ලන්ටත් සංඝරත්නය කියලා කියනකොට ඇත්තටම ගෞතම බුද්ධ ශාසනයේ සංඝරත්නය කියලා කියන්නේ අපිනේ. හරිද? දැන් අපි මේ පූජා කරන හඳුන් කූර වුණත් මේ මහා සංඝරත්නයට තමයි පූජා වෙන්නේ. ඉතින් අපි කොච්චර අපි සීලෙන් ගුණෙන් වැඩෙන්නට ඕනේද කියලා වෙලා ඒක කල්පනා කරලා තීරය වැඩෙනවා පින්වතුනි. තේරෙනවද? බුදුරන් වහන්සේලාගේ ගුණය, පසේ බුදුරන් වහන්සේලාගේ ගුණය සිහිපත් කරනකොට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂා කරනකොට වීරය වැඩෙනවා. සදහැතියන් විසින් දෙන බොජුන්ට ගරු කරන බව. ඉතින් අර සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා නම් අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ වුණත් බලන්න පොයේ දවසට ගිහිල්ලා සිල් අරගෙන එදා දවසේ ලද දෙයින් සතුටටපත් වෙලා ප්‍රණීත භෝජන හොයන්න යන්නේ නැතුව තියෙන දෙයකින් යැපිලා තමන් එදා සිල් ආරක්ෂා කරනවා කියලා කියන මොනතරම් උතුම් ශ්‍රේෂ්ඨ දෙයක්ද. එතකොට ඒ ශ්‍රද්ධාවන්ත අය තමන්ට මේ දාණය පූජා කරන්නේ අපි අද සිල් ගන්න නිසාමයි. අපි අද ඒකත් ප්‍රත්‍යවේක්ෂා කරලා අනුභව කරලා පුළුවන් තරම් ගුණයක් වඩන්න ඕනේ කියලා අදිෂ්ඨාන කළොත් එහෙම අන්න ඒක තමයි මේ සදහැතියන් විසින් දෙන බොජුන්ට ගරු කරන බව කියලා කියන්නේ. උරුමේ මහත් බව ප්‍රත්‍යක්ෂා කිරීම. ඒ කියන්නේ මේ අපි මේ ජීවත් වෙන්නේ පින්වතුනි ගෞතම බුද්ධ ශාසනයේ ගෙවින් පවතින කාලේ. මේ බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා කියලා කියන්නේ පුදුමාකාර දුර්ලභ දෙයක්. ඒ පහළ වෙලා ධර්මයේ දේශනා කළා තියෙනවා. අපි මේ ධර්මයයි ඉගෙන ගන්නෙ. අපි මේ ධර්මයයි කටපාඩම් කරන්නේ දරාගන්නේ. මේ දේවල් නැති වෙලා නැත්තරම නැති වෙලා යන කාලයක් එනවා පින්වතුනි. අර කියන්නේ භාගතුන් වහන්සේගෙන් අහනවා පින්වතුනි ආනන්ද ස්වාමීන් වහන්සේ ඇයි ස්වාමීනි මෙච්චර භාගතුන් වහන්සේ සොඳුරුව ධර්මයේ දේශනා කරද්දිත් ඇයි මේ මිනිසුන්ට අහන්න හිතෙන්නේ නැති බණ? එතන කියනවා ආනන්ද මොකද හිතන්නේ? මේ අති දීර්ඝ සංසාරේ
බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය ඒ පද තුන හරිද අහන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින් බොහෝම දුර්ලභයි. බුද්ධ ධම්ම සංඝ කියන මේ පද තුන අහන්න නැතුව තියෙන කාලයමයි වැඩි කියලා දේශනා කරනවා. ඉතින් මේ මිනිස්සුන්ට පුරුදු නෑ බණ අහලා. පුරුද්ද නැති නිසා බණ අහන්න හිතෙන්නේ නෑ. ඒකයි ආනන්ද කියලා වෙලා පැහැදිලි කරන තැනක් තියෙනවා. හරිද? බුද්ධ ශූන්‍ය කාලෙමයි වැඩි. ඒ කාලේ තමන්ගේ භෞතික මොකක් හරි දියුණුවක් ගැන කල්පනා කර කර ඔහේ ජීවිතය ගත කරලා බොහෝ විට නිරේගාමී වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම තමයි ජීවිතය යන්නේ. එහෙම තමයි මිනිස්සුන්ගේ පැවැත්ම යන්නේ. ඉතින් ඒක නිසා මහ පුදුමාකාර දේවල්. ඒ නිසා අපිට ලැබිලා තියෙන මේ අවස්ථාවේ මහත්භාවය කල්පනා කරලා අපි වීරිය වඩන්න උත්සාහ කරනවා. ශාස්ත්‍රඥ වහන්සේගේ මහත්භාව මෙනෙහි කරලා අපි වීරිය වඩන්න උත්සාහ කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කරලා. ජාතියේ මහත්භාව ප්‍රත්‍යක්ෂා කරලා නේද? මනුෂ්‍ය ජාතිය ගැන කල්පනා කරන්න ඕන වෙන තිරිසන්, പ്രേත, අසුර මේ කිසිම කෙනෙකුට ලේසි නෑ ධර්මය අවබෝධ කරන්න. බොහෝ විට ධර්මය අවබෝධ කරන්න බෑ. මොකද නිරන්තරයෙන් විඳින වේදනා දුක් නිසා ඔහුට ධර්මය අවබෝධ කරන්න අවකාශයක් නැහැ. එක්ක පිළියෙත් පුරන්නන්ගේ මහත් බව ප්‍රත්‍යක්ෂා කිරීම. අපි මෙහෙම හිටියට කොච්චර බණ අහන කට්ටිය ඉන්නවද? කොච්චර සීල් ආරක්ෂා කරන කට්ටිය ඉන්නවද? කොච්චර භාවනා කරන කට්ටිය ඉන්නවද? තේරෙනවද? ඉතින් ඒක නිසා අපි මේ තනියෙන් යන ගමනක් නෙමෙයි. අපි විතරක් මේ මාර්ගයේ ගමන් කරනවා අනිත් අය නිකන් ඉන්නව නෙමෙයි. ලක්ෂ ගණන් පින්වතුනි. තේරෙනවද? ලක්ෂ ගණන්. ඉතින් එතකොට අලසයන් දුරු කරන බව. මොකද අලසයාට නේද? කුසීත වස්තු අට සම්බන්ධව අහලා තියෙනවානේ. Tamanට හොඳට කන්න බොන්න ලැබිච්ච දවසත් අපෝ අද නම් හොඳටම බඩ පිරලා අද නම් මුකුත් කරන්න බෑ කියලා කියනවා. Tamanට කන්න බොන්න නැති දවසට කියනවා අපෝ අද නම් මුකුත් කෑවේ නෑ අද නම් මෙලෝ දෙයක් කරන්න බෑ. කන්න ලැබිච්ච දවසට පුළුවන් කියලා කියනවා. හොඳට පායන දවසට අද නම් හොඳටම පායනවා මුකුත් කරන්න බෑ ඇඟ අප්‍රාණිකයි මුකුත් කරන්න බෑ කියලා කියනවා. වහින දවසට අද නම් හොඳටම වැස්ස. ඒ නිසා මේක නම් හරියන්නේ නැහැ වැස්ස දවසට කොයිද වැඩ කරන්නේ කියලා කියනවා. ඒ වගේ කම්මැලියට පේන කියන්නට පුළුවන්. ඒ වගේ කට්ටිය නම් අයින් කරලා දාන්න ඕන. පටන්ගත් වීර ඇති පුද්ගලයන් සේවනය කරන බව. දැන් මේකනේ ධර්ම සාකච්ඡාවක් උනත් අහනකොට එහෙම නැත්නම් භාවනා කරන පිරිසක් ඇසුරු කරනකොට ඒ වගේ පරිසර ඇසුරු කරනකොට දකින්න ලැබෙන්නේම අත පිට අතක් තියාගෙන භාවනා කරන අය. නිකන් හිතෙනවානේ අනේ මාත් මොකක් හරි පොඩ්ඩක් පැත්තකට වෙලා පොඩ්ඩක් වාඩි වෙලා හරි ඉන්න ඕනේ කියලා. දැකද? වීරය තියෙන පුද්ගලයන් ඇසුරු කරනකොට අපේ හිතත් වීරවන්ත භාවයට නැඹුරු වෙනවා. ඊළඟට කියනවා විරිය සම්බෝධ්‍යංගේ නැමුණු බර වූ සිත් ඇති බව. ඒක නම් තේරෙනව නේද? Tamanට ඕන නම් Taman ඒ පිළිබඳව කල්පනා කරලා ඒකට බරව වාසය කරන්නට ඕනේ. හරි. එතකොට ඔන්න ඔහොමයි පින්වතුනි විරිය සම්බෝධ්‍යංගේ ගැන අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟට අපි ගමු ඊළඟට ප්‍රීති සම්බෝධ්‍යංගේ. ප්‍රීතියක් කියලා එකක් තියෙනවා. සන්තං ආජ්ජත්තම් ප්‍රීති සම්බෝධ්‍යං අතිමේ ආජ්ජත්තම් ප්‍රීති සම්බෝධ්‍යං ගෝති පජානාති. ඔන්න තමන් තුළ ප්‍රීති සම්බෝධ්‍යංගේ තියෙනවා නම් තමන් තුළ ප්‍රීති සම්බෝධ්‍යංගේ තියෙනවා කියලා දැනගන්නට ඕනේ. තමන් තුළ නැත්තම් නැහැ කියලා දැනගන්න ඕන. තමන් තුළ නොතිබුණා වූ ප්‍රීති සම්බෝධ්‍යංගේ උපදිනවා නම් ඉපදුනා කියලා දැනගන්න ඕන. නැති වුණා නම් නැති වුණා කියලා දැනගන්න ඕන. භාවනාවෙන් පරිපූර්ණත්වයට ගියා නම් ඒකත් දැනගන්නවා. හැමතිස්සෙම කියන්නේ පින්වතුනි පජානාති. දැනගන්න. මනමින් දැනගන්න නේ. එතකොට මොකද්ද මේ ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ?
හරි. ප්‍රීති සම්බොජ්ජංගය. ඔව්. ප්‍රීති සම්බොජ්ජංගය ඇතිවීමේ හේතු. අත්තිබික්කවේ ප්‍රීති සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්වා ප්‍රීති සම්බොජ්ජංගස උපාදාය උපන්නස ප්‍රීති සම්බොජ්ජංගස භාවනාය පාරිපූර්ණයි. දැන් එතකොට මෙතනදී බලන්න මේ තමන් තුළ ප්‍රීති සම්බොජ්ජංග එහෙම නැත්නම් ප්‍රීතිය කියන දේ නැත්නම් ප්‍රීතිය ඇති වෙන ආකාරයට මානසිකාර කිරීමම තමයි මේ ප්‍රීතිය ඇති වෙනට හේතු වෙන්නේ කියලා දේශනා කරනවා. මහානේ ප්‍රීති සම්බොජ්ජංගයට හේතු වෙන ධර්මය ඇත. ඒ කියන්නේ ඒ ධර්මයන් ගැන කාරණානුකූලව මෙනෙහි කිරීම බහුලව නූපන් ප්‍රීති සම්බොජ්ජංග ඉපදීමට හේතුවක් වෙනවා කියලා මෙතනදී සඳහන් වෙනවා. ඉතින් ඒතකොට තියෙනවා ඉතින් ප්‍රීතිය සාමේශ ප්‍රීතිය, නිරාමේශ ප්‍රීතිය කියලා දෙවතෑරුම් වෙනවා. ඒන් ධන දාන්‍ය ආදී පුත්‍ර ධාරාදීන් පිළිබඳ ඇති වෙන ප්‍රීතිය සාමේශ ප්‍රීතියයි. භික්ෂුන්ගේ වශයෙන් කියතොත් සිව්පසයේ සම්බන්ධයෙන් හා දායක ගෝල බාලාදීන් සම්බන්ධ ඇති වෙන ප්‍රීතිය සාමේශ ප්‍රීතියයි. ඒ නිවනට හේතු වෙන ප්‍රීතියක් නොවේ. ඒ මේ බොජ්ජං කතාවේ අදහස් කරනු නොලැබේ. හරි සාමිෂ ප්‍රීතිය ගැන ඇති වැඩක් නැහැ. Tamanට මොන හරි ආස කරන දෙයක් ලැබුණාට පස්සේ ආනේ කියලා අපිට සතුටක් ලැබෙන්නේ. ඒ සතුට මේ කියන ප්‍රීති සම්පෝඥංගයට අදාළ නැහැ. නිරාමිෂ ප්‍රීතිය කියලා කියන්නේ බුදුරණවහන්සේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ මෙනෙහි කරද්දී අන්න Tamanට ඇති වෙන ප්‍රීතිය. එතකොට ආමිෂයන් සම්බන්ධයක් නැහැ. ප්‍රීති සම්පෝඥංගේ ඇති වෙනට හේතු 11ක් තියෙනවා. මොනවාද ඒ? ඒකාදස ධම්මා පීති සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තන්ති බුද්ධානුස්සති ධම්ම සංඝ සීල චාග දේවතානුස්සති උපසමානුස්සති ලෝක පුද්ගල පරිවර්ජනතා සීනිත පුද්ගල සේවනතා පසාදනීය සුත්ත සුත්ත පච්චේකනතා තදදි මුත්තතා කියලා වෙලා ඔන්න 11ක් තියෙනවා. බුදු ගුණ නැවත නැවත මෙනෙහි කිරීම. ඔන්න අපි දන්නවා බුද්ධ ධම්ම සංඝ කියන ගුණ තමන් දැනගෙන ඒ දේවල් නැවත නැවත මෙනෙහි කරනකොට අන්න තමන්ට මහා ඒ ගුණයන් පිළිබඳ තියෙන අසිරිය වැටහිලා අන්න ප්‍රීතියක් උපදිනවා. ඊට පස්සේ තමන් සීලයක් ආරක්ෂා කරනවා නම් තමන්ගේ සීල් ගුණ ගැන නැවත නැවත මෙනෙහි කරනවා. අන්න එතකොටත් මොකද වෙන්නේ? අන්න තමන්ට ප්‍රීතියක් ඇති වෙනවා. අනේ තමාගේ ත්‍යාග ගුණ ගැන නැවත නැවත මෙනෙහි කරනවා. මම කොච්චර දන් දීලා තියනවද කියලා කල්පනා කරනවා. ඒකට සතුටක් ඇති වෙනවානේ. ඒ කාලේ අපි කොච්චර දන් දීලා තියනවද? ඊළඟට කියනවා දේවත්වයට පැමිණීමට හේතු වන තමාගේ ශ්‍රද්ධාදී ගුණයන් නැවත නැවත මෙනෙහි කිරීම. නේ? අපි දන්නා ওই දේවතානුස්සතිය ගැන අපි දේශනා කරලා තියෙනවා භුක්තානුමෝදනා විදිහට. එතකොට මේ දේවතානුස්සතියේදී මෙනෙහි කරන්නේ මොකද්ද? නේද? තාවතින්ස දිව්‍ය ලෝකයේ දෙවියන් දේවත්වයට පැමිණියේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු නිසායි. මමත් අද ශ්‍රද්ධාව වැඩුවා. මමත් සීලවන්තයි. මමත් ධර්ම දේශනා ශ්‍රවණය කළා. සුතය, ත්‍යාගය මම දන් දෙනවා. ඒ වගේම ප්‍රඥාව මම වඩනවා. ඒ නිසා මමත් තාවතින්ස දිව්‍ය ලෝකයේ දෙවියන් අතර ඉපදීමට සුදුසුයි කියලා මෙනෙහි කරනවා. නේද? බලන්න හරි පුදුමයිනේ. සාමාන්‍ය ධර්මය නොදන්න කෙනෙක් මොකද කරන්නේ? අනේ මම නේද? තාවතින්ස දිව්‍ය ලෝකේ ඉපදේවා. අනේ නැවත වතාවන මනුෂ්‍ය ලෝකෙ නොපෙමිණේවා කියලා වෙලා අහස දිහා බලාගෙන කන ලව් කරන එක තමයි කරන්නේ නේ. සාමාන්‍ය ඔය අන්‍ය ආගමිකයන් සමහර විට බොහෝ විට නේද? බොහෝ විට මොකද කරන්නේ? අසවල් දෙවියන් වහන්සේ අපිව දේවත්වයට අරගෙන ආවා. අපිව ස්වර්ගයට අරගෙන ආවා කියලා වෙලා යදින එක තමයි කරන්නේ. හරිද? එහෙම යදුවා කියලා වෙලා හරියන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා අපි අරගෙන යාමක් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි Taman තුළ ඒ ಗುಣ වඩාගෙන
ඒ තැන ඉපදෙන්නට තමන් සුදුසුයි කියලා කල්පනා කිරීම වෙනම එකක්. ඒකට කිව්වා දේවතානුස්සතිය. හත්වෙනි එක තමයි තමාගේ සංසුන් කෙලෙසුන් නැවත නැවත මෙනෙහි කිරීම. තමන් කල්පනා කරනවා ඉස්සෙල්ලා නම් මට හොඳටම කේන්ති යනවා. ඉස්සෙල්ලා නම් මට ඕන්ට වඩා මගේ හිත කලබලයි. හැබැයි දැන් භාවනා කරන්න අනේ ඒ දේවල් සංසිඳිලා ගිහිල්ලා නේද? හිතට මහා සැනසීමක් දැනෙනවා කියලා තමන්ගේ කෙලෙසුන් නැවත නැවත මෙනෙහි කිරීම මේ තමන්ගේ ප්‍රීතිය ඇතිවන්නට හේතුවක් වෙනවා. රාලු පුඟුලන් ආශ්‍රය නොකරන බැහැර කරන බව. ඒ කියන්නේ අර හැම තිස්සෙම පින්වතුනි කල්පනා කරනකොට දැන් අද සමාජයේ ගත්තට පස්සේ කුණු. දැන් අද එක උපාසිකාවක් කතා කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ හිතේ කිසිම සතුටක් නැහැ. කිසිම අර මේ ඒ කියන්නේ මොටිවේෂන් එකක් නැහැ. අනේ සානසේ එපා වෙනවා. ඒ කියන්නේ භාවනා කරන්න ගියත් මේ ඉච්ඡර ආසාවෙන් කරන්න හිතෙන්නේ නැහැ. මම ඉතින් කිව්වා මෙහෙමයි මේ මාත්මේ දැන් තමන්ගේ ඒ එහෙම නැත්නම් ඒ පෙළවීම එහෙම නැත්නම් ඒ අපි කියන්නේ මොටිවේෂන් කියලා උද්‍යෝගය කියන දේ ඒ උද්‍යෝගය කියන දේ නැති වෙන්නට එහෙම නැත්නම් එපා වෙන්නට හේතු කාරණා රාශියක් තියෙනවා. ඒකේ එකක් තමයි තමන් ගන්න ආහාර පාන වෙන්න පුළුවන් ඕන්ට වඩා සීනි අධික ආහාර ගත්තොත් ෂණික තමන්ගේ ශක්තියක් ආවට ඊටමත් මිගුණෙන් ඒ ශක්තිය නැති වෙලා ගිහිල්ලා හිතයටත් වඩා තමන්ට 아무තු පීඩාවක් දැනෙනවා. ඊට පස්සේ තමන් නිතරම ඔය සෝෂල් මීඩියා එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාලා නරඹ ඉන්නවනම් ඒ දේවල් වල තියෙන දේවල් නැවත නැවත මෙනෙහි කරනකොට තමන්ගේ අර ඩොපමින් එහෙම නැත්නම් ඒ පෙළඹෙන හෝමෝන වගේ දේවල් සකස් වෙනවා. එතකොට තමන්ගේ ජීවිතය පිළිබඳ මහා අතෘප්තිකර භාවයක් එහෙම නැත්නම් මහා මහා අසහනයක් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මේ හිතයටත් වඩා අසම්බර භාවයක් තමන්ගේ හිතේ සකස් වෙනවා. ඉතින් ඒක නිසා ඕන්ට වඩා ෆෝන් එක පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්. භාවනා කරනකොටත් ඔය වගේ එපා වීමක් එහෙම නැත්නම් නීරස භාවයක් ඇති වෙනවා. එතකොට එයා කිව්වා ස්වාමීන් වහන්සේ මම දන්නවා මොකද වෙලා තියෙන්නේ කියලා. මම ගිය පාර භාවනා වැඩසටහනට ඇවිල්ලා වෙලා මම ඕන්ට වඩා මේ ඕපදූප හෙව්වා. ෆෝන් එකකින්ම තමයි ලංකාවේ පිටරට ඉන්න කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් කතා කළේ. එයා කියනවා සානස මම ලංකාවේ ඔය ගම් වතුර ගැන අරයාගේ මෙයාගේ වෙලා තියෙන අපරාධ ඒවා තමයි දිගටම බැලුවේ. හොය බැලුවා. එතකොට ඒ පීඩාවත් එක්ක තියෙන ඒ දේවල් දකිනකොට මගේ හිතත් වැටෙන්න පටන් ගත්ත ස්වාමීන් වහන්සේ. හරිද? ඒවා විවේචනය කරන මිනිස්සු දැන් අද කාලේ ගත්තට බලන්න කොච්චර දෙනෙක් අනිත් අයගේ කුණු හොය ඒවා විවේචනය කර මහා අමානුෂික සතුටක් ලබන්නේ නේද? වෙන ගුණයක් නැද්ද මේ මිනිස්සුන්ට කතා කරන්න? මිනිස්සුන්ගේ කොච්චර ಗುಣ තියනවද? ඔය කතා කරන වෙලාවේ පොඩ්ඩක් ගුණයක් හොයාගෙන ගුණයක් කතා කරපළා. නෑ. කුණු රසට කැමති. කුණු රසට තමයි හැමෝම එකතු වෙන්නේ. ගුණෙත් නම් නෙමෙයි. ඒ වගේ අය පුළුවන් තරම් බැහැර කරන්නට ඕනේ. ඒ ඈත් එක ඉන්නකොට නිතරම ද්වේෂයෙන් දැවි තමයි ඉන්නේ. ඇයි ඉතින් ජනාධිපතිගේ අඩුපාඩුකම් කියනවා, මිනිස්සුන්ගේ අඩුපාඩුකම් තියෙනවා, ආගමික ප්‍රශ්න ගැන කතා කරනවා, අනිත් අයගේ කුණුම තමයි. නිතරම ගැටි තමයි ඉන්නේ. ඒ වගේ කට්ටිය බැහැර කරන්නට ඕනේ. මොලොක් ගුණ ඇති අය ආශ්‍රය කරන බව. මොලොක් ගුණ තියෙන්නේ ඇත්තටම බොහෝ විට අනේ එහෙම රළු ගොරෝසු කුණු කන්දල් හොයන්නේ නැති අය ඉන්නේ ස්වභාවයෙන්ම. අනේ ඉතින් මොනවා කරන්නද ඈ සසරේ හැටිනේ ලෝකේ හැටිනේ කියලා ඉල්ල බැහැර කරන කට්ටියට අන්න ඒ වගේ කට්ටිය ඇසුරු කරන්න කියලා කියනවා. හරි පහසුයි. ඒ වගේ ඇසුරු කරන එක. ප්‍රසාදයට හේතු වන සූත්‍ර ධර්මයන් මෙනෙහි කරන බව. අන්න තමන්ගේ හිතට සතුට වෙන ආකාරයේ සූත්‍ර ධර්මයන් තමන් අහලා තියෙනවා නම් ඒවා නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ. ඉතින් අවසානයේක කියනවා මේ ප්‍රීතියට බරව නැඹුරුව වාසය කරනවා කියන එකත් මෙතෙන්ට අදාළයි. තේරෙනවද? ප්‍රීති සම්බොජ්ජගේ වඩන්න නම්
බරව වාසය කරන්න ඕන. මම මේ ಗುಣ වඩනවා කියලා ඒකට නැඹුරු වෙලා වාසය කරන්නට ඕනේ. ඉතින් ඔක තමයි ඇත්තම ප්‍රීති සම්බොජ්ජංගය ගැන. තව එක කොටසක් අපි සාකච්ඡා කරලා අදට පොඩි විවේකයක් ගමු නේද? ඊළඟට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය ගැන. සන්තං වා අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං පස්සද්ධි සම්බොජ්ජංගෝති පජානාති. මෙතනදී කියනවා පින්වතුනි පස්සද්ධි සම්බොජ්ජංගය කියලා එකක් තියෙනවා අය. ඒ පස්සද්ධි සම්බොජ්ජංගය Taman තුළ තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්න, නැත්නම් නැහැ කියලා දැනගන්න. නැති එකක් හටගත්තා නම් ඇති වුණා කියලා දැනගන්න. තියෙන එකක් වැඩි දියුණු භාවයටපත් වුණා නම් පරිපූර්ණත්වයටපත් වුණා නම් ඒකත් දැනගන්න. දැනගන්න කියනමයි කියන්නේ. මොකද මගේ මට කියලා වෙලා ඒක විවහාර කරන්න සුදුසු නෑ. එහෙම දෙයක් නැති නිසා. පවතින දේ පවතින විදිහට දැනගන්න. මොකද්ද මේ පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ? ඔන්න බාන පිටුතුනේ හරිම වැදගත් බොජ්ජංග ධර්මයක්. දැන් මේ පස්සද්ධි සම්බොජ්ජංගය එහෙම නැත්නම් අපි නිකන් අහලා තියනා නේද මේ නිකන් ශරීරයේ බලවත් පිනා යන ස්වභාවය ඈ දැන් අපි හිතන්නකෝ භාවනා කරනකොට සමහර කට කියන අනේසනස හරි පහසුවක් දැන කයට. හිතේ විතර්ක නැතිඳ සනස හරි හිත නිශ්චලයි. හරි පහසුවක් දැනෙනවා. ඒක තමයි පස්සද්ධිය කියලා කියන්නේ. බලවත් පිනා යන ස්වභාවයනේ. මේ බලන්නකෝ පස්සද්ධි සම්බොජ්ජංගය කියලා එකක් තියෙන අය. ඒ පස්සද්ධි සම්බොජ්ජංගයේ සකස් වෙන්න කරුණු හතක් තියෙනවා කියලා දේශනා කරනවා. සත්ත ධම්මා පස්සද්ධි සම්බොජ්ජංගස උපාදාය සංවත්තಂತಿ. පනිත භෝජන සේවනතා උතු සුඛ සේවනතා ඉරියා පති සුඛ සේවනතා මජ්ජත් පයෝගතා සාරද්ධ කාය පුද්ගල පරිවර්ජනතා පස්සද්ධි කාය පුද්ගල සේවනතා තද දිමුත්තතා කියලා හතක් කියනවා. මොනවද ඒ? ප්‍රනීත භෝජන වළඳන බව. දැන් පින්වතුනි ඔන්න බලන්න කතාව හොඳේ. ප්‍රනීත භෝජන වළඳන බව. මම මේ ගැන කතා කරලා තියෙනවා මේ අපි ආස කරන දෙයක් මොකක් හරි වැළඳුවට පස්සේ මොකද Tamanට වැටෙන්නේ? හිත, කය ප්‍රබෝධවත් වෙනව නේද? තමන් ආස නම් අනිවාර්යෙන් ඒකට තියෙන දීලා දෙන වටිනාකමත් එක්ක ප්‍රබෝධවත් වෙනවා. තමන්ගේ හිත වික්ෂිප්ත නම් ගොඩාක් හිත විසිරෙනවා නම් අන්න ඒ වෙලාවට ඔන්න මිහිරි මොන හරි දෙයක් කෑවොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අන්න තමන්ගේ වික්ෂිප්ත භාවය නැති වෙනවා. හරිද? ඊළඟට කියනවා සැප ඇති ඍතුගුණ සේවනය කරන බව. ඕන්ට වඩා හිත වික්ෂිප්ත වෙන ගොඩාක් උෂ්ණාධික පළාත් ඇසුරු විසුරු කරනකොට හිතේ වික්ෂිප්ත භාවය ගොඩාක් වැඩි. ඒ නිසා ඒ ඍතුගුණ සේවනය කරන්න ඕන. තමන් භාවනා කරනකොට උනත් ගිනි මද්දහනේ භාවනා කරන්න ගියොත් මොකද වෙන්නේ? වැඩි වෙලාවක් යන ඉස්සෙල්ලා නිින්දට වැටෙනවා. මොකද ඒකට දරා ගන්න බෑ. දවල් 12ට කොහොමද භාවනා කරන්නේ? ඊළඟට කියන සැපෝ ඉරියව් සේවනය කරන බව. තමන් භාවනා කරනකොට අපි මුලින් කියනවා බද්ධ පරයන්කෙම ඉන්න ඕනේ නෑ. නේද? තමන්ට පහසු ඉරියව්වකින් ඉන්න. එරිමිනියා ගොතාගෙන ඉන්න ඕනෙම නෑ. හැබැයි ටික දවසක් ගියාට පස්සේ අර බද්ධ පරයන්කේ එහෙම නැත්නම් ඒ භාවනා කරන ඉරියව්ව හරීම භාවනා වැඩිම පිණිස ලොකු උපකාරයක් වෙනවා. ඊට පස්සේ කරගෙන යනකොට ගොඩාක් කකුල් අතපය රිදෙනවා නම් චුට්ටක් වෙලා විවේක ගන්න. ඒ වෙලාවේ පොඩ්ඩක් කකුල් අතපය දිග හැරලා සැපෝ ඉරියව් සේවනය කරන්න කියලා කියනවා. බලන්න මේවා වැදගත් දේවල් නේ. මධ්‍යස්ථ ප්‍රයෝග ඇති බව. ඒ කියන්නේ පින්වතුනි ඕන්ට වඩා කලබල නැහැ. හරිම මධ්‍යස්ථයි.
ඒකත් පස්සද්ධිය ඇති වෙන්නට හේතුවක් වෙනවා. නොසන්සුන් කය ඇති පුගුලන් දුරු කරන බව. ඕන්ට වඩා හිත වික්ෂිප්ත එහෙම නැත්නම් නිකන් චරිත ඉන්නවනේ නේද? හරිම අසන්සුන්. නොසන්සුන්. ඉතින් ඒ වගේ කට්ටියත් එක්ක ඇසුරු කරන්න එපා. එතකොට අපි අර හිමින් සැරේ කරනවනේ හිතන්නකෝ ගමන බිමනක් යනකොට ඒ වගේ කෙනෙක් එක්ක යනවා. යන් ඉක්මනට යන් මොනවද කරන්නේ? ඔහොම ගිහිල්ලා හරියනවද? යන් පරක් වෙනවා. දැන් අපි උත්සාහ කරන්නේ සතිමත්ව යන්න. හැබැයි ඒ මනුස්සයාට ඕන මොකද්ද කරන්නේ? කලබලෙන් අපි අරගෙන යන්නේ. කෑම කෑවත් කන්න විනාඩි 5යි දෙන්නේ. ඉක්මනට කන්න. තේරෙනවද? හැමදේම ඉක්මනට කරන්න ඕන. අන්තිමට ඇති වැඩකුත් නැහැ. ඈ මොකද ඊට පස්සේ කරන්නේ කියලා ඇහුවොත් එහෙම දන්නෙත් නැහැ. වැටහීමකුත් නැහැ. හැබැයි ඉක්මනට කරන්න ඕන. ඊට පස්සේ ඊළඟට හොඳ තමයි කතාව. ඔව්. එතකොට පින්වතුනි ඔන්න ඔක තමයි කතාව. ඊළඟට කියනවා සංසුන් කය ඇති පුද්ගලයන් සේවනය කරන බව. අන්න තමන් උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් සංසුන් කය තියෙන පුද්ගලයන් සේවනය කරන්න. තමන්ට හරි සැනසීමක් එනවා. පස්සද්ධි සම්බොජ්ජංගයට නැමුණු බර වූ සිත් ඇති බව කියලා වෙලා ඔන්න කතාවක් කියනවා. තමන්ට පස්සද්ධිය වඩන්න ඕන නම් පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන පුද්ගලයන් ඇසුරු කරන්න ඕන. ඒ ඇසුරේ ජීවිතය පවත්වන්නට ඕනේ. ඉතින් ඔන්න ඔක තමයි පින්වතුනි අපි අද බොජ්ජංග ධර්මයන් ගැන සාකච්ඡා කළේ. ඉතින් අපිට තව බොජ්ජංග ධර්මයන් 3ක් විතර තියෙනවා. එතකොට අපි බොජ්ජංග සතිපට්ඨානේ බොජ්ජංග කතාව අවසන් කරන්න පුළුවන් වෙනවා. උන්ට අපි බලමු පුළුවන් තරම් මේ දවස් කීපය එක දිගටම හරි කමක් නැහැ කරලා මේ සතිපට්ඨාන සූත්‍ර සාකච්ඡාව අවසන් කරන්න නේද? හොඳයි එහෙනම් අදට අදාළ සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව මෙතකින් අවසන් කරනවා. කාට හරි ඇසිය යුතු කීිත යමක් තියනවද? මොනවාරි කියන්න දෙයක් තියනවද කියලා විමසනවා. හරි. මම හිතන්නේ රෑබෝ වෙලා තියෙන හින්දා කට්ටියට දැන් මහන්සිත් ඇති. ඉතින් අපි අද එහෙනම් සාකච්ඡාව මෙතකින් අවසන් කරමු. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි වහන්සේ තතනත අපමානපි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං ඔබ වහන්සේට. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පිං. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා. හොඳයි තෙරුවන් සරණයි.